ඉතින් සුබ දවසක් කියලා පිළිගන්නවා හැම දිනම විබෙක්ස් LK YouTube channel එකට. ඉතින් මම ඔයාලට ගෙනලා තියෙන අලුත්ම එපිසෝඩ් එක. ඉතින් මම අද කතා කරන්න ලෑස්ති වෙන ඔයගොල්ලොත් එක්ක කොහොමද අපි Filmora software එක හරහා motion tracking කරගන්නේ කියලා. ඉතින් මේ feature එක ආවේ Filmora අලුත් version එකේ. පරණ version වල තිබ්බේ නෑ. ඉතින් මෙන්න මේ විදිහට කොහොමද අපි tracking එකක් කරගන්නේ කියලා බලමු Filmora software එක හරහා. ඉතින් මේ වීඩියෝ එක දිගට බලන්න. ඔයගොල්ලන්ට ඉන්ටරෙස්ටිං වෙයි මේ වීඩියෝ එක. ඉතින් තාමත් ඔය Filmora software ගැන දන්නේ නැත්නම් මම කලින් වීඩියෝ කිහිපයක්ම කරලා තියෙනවා. මම මෙතනින් YouTube කාඩ් එකක් දානවා. ඔයගොල්ලෝ එක ගිහිල්ලා බලලා එන්න. ඉතින් එතකොට ඔයගොල්ලන්ට ගොඩම පහසුයි මේ දේවල් කරගෙන යන්න ඉස්සරහට. ඉතින් ඔයා මේ channel තාම subscribe කරලා නැත්නම් තාමත් මේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම ගිහිල්ලා පල්ලෙහා තියෙන අතපල subscribe button එක click කරලා bell icon එක click කරලා notification all කියලා දාගන්න. එතකොට තමයි මම දාන අලුත් videos ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක වටී කියලා හිතෙනවා නම් මතකතු වගේ අලුතට ෂෙයා කරන්න මේ වීඩියෝ එක. එහෙනම් අපි වැඩි කතා නැතුවම අපි වීඩියෝ එකට මම ලෝහිත් දිසානායක. ඉතින් ආයමත් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා විබෙක්ස් LK YouTube channel එකට. ඉතින් මම කලින් කිව්වා වගේ අපි බලමු කොහොමද Filmora software එකේ motion tracking හරහා අපි අපේ වීඩියෝ එක චාරණ වෙද්දී ඒකට අපි ටයිටල් එකක් එහෙම දාගන්නේ කියලා. මම ඉදිරියේදී කියනවා ඔයගොල්ලන්ට කොහොමද call out එකක් දාගන්නේ කියලා. call out කියන්නේ මොකක්ද කියලා මම කියන්නම්. ඉතින් ඊට කලින් අපි යමු අපේ Filmora software එකට. ඉතින් මේ තියෙන මම අද motion tracking කරන්න ගන්න වීඩියෝ එක. ඉතින් මම මේක දාගන්න අපේ timeline එකට. දාලා මම ඕගොල්ලන්ට ප්ලේ කරලා පෙන්නන්න මුලින්ම මම ට්‍රැක් කරන්න යන්නේ මොකද්ද කියලා. මම ට්‍රැක් කරන්නේ මෙන්න මේ කාර් එක. මම ඊට කලින් මම ඔයාලට පෙන්නන්නම් මේ වීඩියෝ එක ප්ලේ කරලා කාර් එක ඇනිමේට් වෙන හැටි. ඉතින් ඔයගොල්ලෝ දැක්ක කාර් එක ඇනිමේට් වෙන හැටි. දැන් අපි මේ කාර් එකට තමයි අපි motion tracking එක දාගන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මේ වීඩියෝ ක්ලිප් එක සෙට් කරාට පස්සේ මෙතන එනවා කොටුවක් වගේ හැඩයක්. ඉතින් අපි මෙතනින් තමයි motion tracking කරගන්නේ. ඉතින් මම මේක ඩබල් ක්ලික් කරනවා. ක්ලික් කරාම අපි යනවා වීඩියෝ ටැබ් එකේ motion tracking කියන ටැබ් එකට. ඉතින් මෙතන තියෙනවා start tracking කියලා. ඊට කලින් අපි මෙතන ඔයගොල්ලන්ට පේනවා preview mode එකේ පොඩි කොටුවක් ඇවිල්ලා තියෙනවා. අපි ඒක හරියටම අපි ඔබ්ජෙක්ට් එකට තියලා resize කරගන්න ඕනේ අපිට ඕන ගානට. මම මේ ගානට තියලා දෙපැත්තෙන් resize කරගන්නවා. ඉතින් මෙහෙම තියලා මේ ගානට අපිට track කරන්න ඕනේ කාර් එකේ හින්දා. මේ ගානට තියලා මෙතන start tracking කියලා තියෙනවා. ඒක press කරන්න. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මෙතන tracking එනවා. අපේ plate එක play වෙන ගමන් තමයි මේක tracking වෙන්නේ. Filmora එකේ හරිම ලේසි මේක track කරන එක. Premiere Pro එකේ නම් අපි keyframe එකෙන් keyframe එක track කරන්න ඕනේ. මේක එහෙම නෑ. ඉතින් අපේ වීඩියෝ එක දැන් ට්‍රැක් කළා ඉවරයි. දැන් අපිට තියෙන්නේ මෙතෙන්ට දාන්න ඕන අපේ ඉමේජ් එක හරි තව වීඩියෝ ක්ලිප් එකක් හරි නැත්නම් අපේ ටයිටල් එකක් හරි මෙතෙන්ට ඇඩ් කරගන්න එක. ඉතින් මම යනවා ටයිටල් ටැබ් එකට. ටයිටල් ටැබ් එකට ගිහලා ටයිටල්ස් වලට ගිහිල්ලා මම මෙතෙන්ට දාගන්නවා දැන් ඩිෆෝල්ට් කියන ටයිටල් එක. ඊපස්සේ ඒකත් අපි ඩියුරේෂන් එක වැඩි කරගමු. මෙතෙන්ට ඔයාලට ඕන නමක් දාගන්න. මම මේක රීසයිස් කරගන්නවා. ඔයා මෙතෙන්ට ඔයා කැමති නමක් දාගන්න. මම මොනවද දාන්නේ නැහැ. your title here කියලා මෙතෙන් තියෙනවා. ඊපස්සේ අපිට තියෙන්නේ මේ ටයිටල් එක දැම්මට මේක අපේ tracking එකට ලින්ක් කළා නෑ. අපි දැන් ඒක ලින්ක් කරගන්න ඕනේ. ඒකට කරන් තියෙන්නේ අපේ වීඩියෝ
ක්ලිප් එක සිලෙට් කරලා අපේ කියන්නේ ට්‍රකින් කරගත්ත ක්ලිප් එක සිලෙට් කරලා එක ඩබල් ක්ලික් කරහම යනවා අපේ මෝෂන් ට්‍රකින් ටැබ් එකට. එතන ඔයගොල්ලන්ට පේනවා මෙතන පොඩි ඩ්‍රොප් ඩවුන් එකක් තියෙනවා. ඒකේ තියෙන නන් කියලා. ඉතින් අපේ ඩ්‍රොප් ඩවුන් එක ක්ලික් කරලා පස්සේ මෙතන තියෙනවා import from computer නැත්නම් අපි දාපු ටයිටල් එකේ තියෙන මම දැන් ඩිෆෝල්ට් ටයිටල් කියන එක ඒක තියෙනවා. නැත්නම් උගා තමන දාලා තියෙනවා images videos ඒකේ නම පෙන්නයි මෙතන. දැන් මම මෙතන දාලා තියෙන ඩිෆෝල්ට් ටයිටල් එක ඒක මම ක්ලික් කරනවා. සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරලා ඕකේ දෙනවා. ඉතින් අපි බලමු දැන් මේ ට්‍රැක් කරපු කාර් එකත් එක්ක මේ අපේ ටයිටල් එකත් වැඩ කරයිද කියලා කාර් එක පිටිපස්සෙන් ඇයිද කියලා. මම දැන් ප්ලේ කරලා බලනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මෙතන අපේ කාර් එක ඇනිමේට් වෙනවත් එක්කම අපේ ටයිටල් එකත් එක්කම යනවා. ඉතින් මෙහෙම තමයි අපි motion tracking එකෙන් වැඩ ගන්නෙ. මේකට අපිට call out එකක් දාගන්න පුළුවන්. ඉතින් ඒක ගැන මම වීඩියෝ එකක් වෙනම ගෙන්නනවා ඔයගොල්ලන්ට. ඉතින් ඔයා මේ channel තාමත් අලුත් කෙනෙක් නම් තාම subscribe කරලා නැත්නම් දැම්ම ගිහලා පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා bell icon එක click කරලා notification all කියලා දාගන්න. ඒතර මම දාන වීඩියෝස් ඔයාගේ ආවටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු කොහොමද අපි all out එකක් දාලා මේ විදිහට motion tracking එක ඒකට සම්බන්ධ කරගන්නේ කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. මම ලෝහිත දිසානායක.